හමෝට මොන්නති සිරිපාද වන්දන තුන්ගෙන වීඩියෝක ඉදි අපි බලමු තුන්ගෙන වීඩියක මොනාවගේ වේද කියලා වෙනද වගේ මිතික බස්සක යනගම ඉන්න ඉතින් ගොඩක් අදකින් තින ඔගලන්ට පෙන්න්න අපිට වෙච්ච දේවල් ගොඩක් තිබල් වුණා ඔන්න ඉදි අපි සිරිපාදරත් ආවා අද අපි යන්න වෙනම පාරකින් අපිට සිරිපාද උටම යන්න පෑදාහතක් ඉදර ගිය මොකද අපි කුරුවීට පාරෙන් ගිය ඉතින් දුරම පාරෙන් ගිය අපි එක පාරවල්ල යන හිද අපි ඊළඟවරුදු වෙනම පාරකින් යන්න මෙන්න තින බැනර් අපිට අන්ඩුවන පාරවල්ලික මාක් කරලා දෙවබල විස්සරටකි අපිට වෙන්න සිද්ධි දේවල් ඉතිං ඉස්සරමගේ ගමන් ඩෙඩ් බොඩි එකක් මංහිතන්නේ මොකද අපිට එනකම එක්කෙනෙක් කිව්වා ඩෙඩ් බොඩි දෙකක් තියෙන කියලා අප එක ඩෙඩ් බොඩි එක තිබ්බේ මහිත සමර්කට ඒමනු සැනැති වෙලා වෙන්න ඇති නැත්තං එක කලන දාලා වැටල වෙන්න ඇති ඉතින් කෝමරටයක් වමනය වගේ තිබ්බා අපි මනම් බලමු යොයියගේ ආතල් කතා ඇති වෙනද වගේම ගලත්තනවා දුටු කැමුණ ඇතුමාගේ වයිප් තමයි මේ හදලා තියෙන්නේ එයා මේ හිටපු මුක්කු තාම තියෙනවා ඒක බලාගන්න තාම මුක්කු ගහලා තියෙන මේ මුක්කු නැති වුණොත් මේක මෙහෙට පෙරලෙනවා ඒක අපිට කියන්න දෙන්නේ ජයෙන් ජයම වේවා දෙයියෝ මතක් කරනවද දෙයියෝ මතක් කරනවද දෙයියෝ මතක් කරන්න එපා මේ පෙරලා මෙයාගේ ආච්චි රෝගය මේ ධර්මාදිරිගේ ආශී පොත් මහ කෝට් කට් අවුට් එක නෑ මෙයා සත්‍ය සොරිගේ මායාවල් වගේ කෝටු වවන මේ දින මොකක්ද කරනවද මේකද රන්පුරහන් මනස ඒක මේක නේ සිවිලින්ගේ මිනි වර්ෂන් මිනි ගනේ සිවලින්ගේ මිනි එක මේ ප්‍රෝ මැක්ස් ඇත්තටම කියන්න ඕනේ අපේ රාජ්‍ය පත්නා මාක් වෙලා මේ ප්‍රදේශයේ Wi-Fi කලාපයක් කරලා ඔයාලේ තාකිස්තාන තෝ කියනවා මං එනවා පාර කාපට් කරනවා කාට හිත් තමාරු වුණා පිස්සු වගේ මේ මං ඈ මේ ගමනට අලු යාලුවෙකුත් එකතු වුණා යොයියගේ යාලුවෙක් අපේ නම් බලමු එයත් එක්ක ඉතින් ෆන් එකේ මේ ගමන ගියා ඉතින් ඒ වගේම ජොයි ආතල් සින්දුවකුත් දැම්මා අපි ඒක බලමු මගේ හිත ගාව ඔබ මාගේ දෙවියාදේ මේ සින්දුව ඔබ එතගෙන එන්නේ DJ ජොයියා පැටවුණද දන්නේ පුස් උගා පින්කක් දාන්න පුස් පුස් සේ ඕට දාන්න එකක් තියෙනවා මේක වැටියෙන් නැද්ද දන්නේ ඌ පහට කල්පනා කරනවද හරියට අර මේක එකෙක් කවි ඒ අපි දැක්ක ජංගල් කැට්ගෙනෙක් ඒ වගේ තමයි මෙන්න ඉන්න උණ කටුවෙක් වෙන්න ඕනේ මං හිතන විදිහට මේවා අපේ එක්කෙනෙක් කකුලට පැගුණා ඉතින් මොකුත් දුන්නේ නැහැ ඒ වගේම නේද කන්දේ උඩ පොලිස් මූරපොලක් තිබ්බා ඉතින් කන්දේ උඩ පොලිස් මූරපොලක් තියනවා කියන්නේ හරි අමුතු අත්දැකීමක් ඉතින් අපි කන්දේ උඩට ඉතින් මෙහෙම යද්දිම පන්සලක් තිබ්බ පොඩි ඉතින් ඒ පන්සල ගා මෙන්න මේ වගේ එක රට ඇඳලා තිබ්බා ඒක නම් ලස්සනයි මම ෆස්ට් මෙහෙම දැක්කේ රටාවක් ඉතින් අපි තව වීඩියෝ එකක් බලමු මෙන්න තියෙනවා අපිට යන්න තියෙන පාරක් ගාව තිබ්බ ලොකු පාලමක් අපි ඒක තුඩ නැග්ගා මෙන්න තියෙනවා ඉතින් නැගලා අපි බලමු ඒකේ අත්දැකීමක් කොයි වගේ වෙයිද කියලා ඉතින් ඔන්න අපි ඒ කරන්න නැගලා ඉස්සරහට යන ගම ඉන්නේ ඉතින් ඉස්සරහා කඩයක් තියෙනවා ඒ කඩේ නම් ගණන් අඩුයි ගොඩක් කෑම ඒ වගේම ඉතින් රහයි අපි ඉතින් හතර වටේ බල පාන්දරම ඉතින් ඒ කඩේ පැත්තට ගියා ඉතින් ඒ කඩේ අංකල් කිව්වා ඉස්සරහට ගණන් වැඩි වෙයි කියලා මොකද ගෑස් අයි වගේ පෙට්‍රෝල් මිල වැඩි වුණ හින්දා ඉතින් ගොඩක් හොඳයි ගණන් අඩුවට කෑම ගන්න පුළුවන් ඔයගලන්ට ගියොත් ඉතින් සුපිරි කඩේ එතන තියෙන්නේ ඔයගොල්ලෝ යන්න යන ගමන් ඒ වගේම තමයි මෙන්න මෙතනදී අපිට තව ජංගල් කැට් කෙනෙක් සෙට් වුණා යනම් කැලෑවතුරු රින්ගුවා අපි බලමු එයාගේ වීඩියෝ එකක් තියෙනවා ජංගල් කැට්ගේ කලින් හම්බුනේ ජංගල් කැට්ට වඩා එයා ටිකක් වෙනස් එයාගේ නම් ඉඩි ටිකක් අඩුයි අර කලින් හම්බුනේ කෙනාගේ නම් ඉඩි ටිකක් වැඩි මම මේ වීඩියෝ ගත්තේ TikTok එකෙන් ඔන්න ඉතින් අපිට පාන්දරම සිරිපාද ඈතට පෙවුණා පාරවල් දෙකම අපිට පේනවා ලයිට් වලින් තමයි පාරවල් දෙක අපිට මාක් වෙලා පේන්නේ මේක පාරක් අපි යන පාර ඊට හැපැත්තේ තව පාරක් තියෙනවා ඉතින් හිතුම වෙහෙලා තිබ්බේ වෙලාව සිරිපාද ටිකක් මේ තියෙන්නේ සිරිපාදට යන තවත් පඩි පෙළක් මේ පැත්තෙන් තමයි කියන්නේ ඉස්සරහට අපි බලමු මෙන්න තියෙනවා දොරටුවක් ඉතින් මකර දොරටුව වගේ තව දොරටුවක් අපි ඉතින් මේ මෙතන ඉස්සරහට ගියා ඉවිදගෙන ඉතින් ලයිට් දාලා ලස්සනට එතන තිබ්බා අපි එන්න බලමු සිරිපාදට මෙන්න තියෙන අපි ලං වෙලා ඉතින් උදේ පාන්දරම එතන මිහිඳුම වෙහෙලා තිබ්බේ පොඩි ස්පීඩ් වීඩියෝකුත් කරා ඔන්න ඉතින් මිහිඳුම යන විදිහ අපි ඊට පස්සේ ටේක් කරලා නිදාගෙන ඉවරලා අපි සිරිපාද ගමන ආයි පටන් ගත්තා. ඉතින් මෙදා පාර අපිට ඉර වන්දනාව බලන්න හම්බුන්නේ නැහැ. මෙන්න තියෙන මල් තුහින වගේ පින්න වැටිලා ඉතින් කොළ වලට අපි නම් ඉස්සරහට අපි බලමු මෙන්න අපි එවිදන් යන්දී දැකපු දේවල්. ඉතින් මෙන්න තියෙන අර මකර දොරටුව වගේ තිබ්බ තැන අපි මෙතනින් තමයි ඉස්සෙල්ලාම එවිදන් ආවේ.
මෙන්න මේ හරින් දම්ම ඔන්න තින හතර වටේ කඳු ටික ඉතින් අපි පඩිපලෙන් ඇවිදගෙන ඉස්සරාට ඉතින් ගියා එක පඩිපල් විදිහට හම්බුණා අපිට හැපතින්තා පඩිපලක් හම්බුණා ඒවගේ මාත් ඔන්න ඉස්සරට ඇවිදගෙන යනවා එහෙනම් අපි බලමු මගේ යොයගේ විස්තර ටිකක් හයමෝට මොන්න ඉදි සිරිවාගේ උඩරම යන්න යන්නේ ඔයත කෙන විස්ස ඩීජ ජොයියා මොනද කියන්නදී වහන්සේ පැය කොච්චර ගිය අපිට යන්න දස 10ක් විතර ගියා. එච්චරලා ගියා පාර මතක් කරොත් පාරාවේ කුරුවිට කියලා කුරුවිටින් රත්න පාරෙන් ආවේ සෑහෙන දුර පාර 12 කිලෝමීටර් 12ට වැඩි තියෙන 20ක් විතර ගියා. ඒ පාරේ අනිත් දවසේ එනවද එන්නේ නැහැ ඒ පාරේ. පාර මතක් කරන්නත් එපා. අපි එහෙනම් ඔහොම උඩට යමු වීඩියෝත් එක්කම. ඔයගොල්ලෝ දකින්න තියෙන අර එයා පැත්තේ කන්දෙන් පේනවා. අතරට මිදුව අපි එන අයියා උඩටම සාවුඩි දුරයි තියෙන්නේ. දින උඩට වෙවිල්ලා ඉන්නේ. පොඩියට පේනවාද හැබැයි ස්ක්‍රීන් එකේ. හරි එහෙමනම් මේ වීඩියෝ එක වෙනවා ඊළඟ වීඩියෝ වලද. කොහොම හරි අපි සිරිපාදේ උඩට මාවා. ඉතින් මේකත් හරි අමුතු අත්දැකීමක්. පැය 17ක් විතර නගිනවා කියන එකත් ලේසි නෑ. ඉතින් උඩටම නැගලා ඉතින් අපි බලමු ඉස්සලම මම හිතන්නේ පූජාවක් වෙන්න ඕනේ. මම ඉච්චර මේ ගැන නම් දන්නේ නැහැ. ඇත්තම කිව්වොත්. ඉතින් මෙන්න තියෙන හතර වටේම පේන විදිය සිරිපාදේ ඉඳන් ඒ වගේම තමයි 12 මය පහනම් ඒ වගේ ගොඩක් තැන් තියෙනවා මෙතන. ඉතින් මේ තියෙන සිරිපාද උඩ මළුව. ඉතින් අපි ටිකක් කළා කොහොම හරි පල්ලහැට වෙලා ටිකක් කළා ඉඳලා ඉවරලා අපි ආයමත් ගමන නිමා කරන්න හිතුවා. ඉතින් අපි බහින්න ගමන් දැක්ක දේවල් තමයි මේ තියෙන්නේ. ඔන්න ඉතින් ලොකු ගඟක් තියෙනවා. අපි ඒකේ වීඩියෝ එකක් ඉස්සරහට බලමු. මම බස් එකේ එනකම් පොඩි වීඩියෝ එකක් ගත්තා. ඒකන ලස්සන අත්දැකීමක්. එතන සිරිපාදත් පේනවා. අපි බලමු මේ වීඩියෝ එකත්. මෙන්න තියෙනවා නායකීය තැනක්. අපි ඒකේ වීඩියෝ එක අපි ඉස්සරහට බලමු ලොකෝටම. මේ නායකීය තැන හොඳටම පේන්නේ සීත ගඟුල හරියට. මොකද සීත ගඟුලින් තමයි පස් ටික ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. අපි ඒකේ වීඩියෝ එකත් බලමු ඉස්සරහට. ඉතින් ඉස්සර මම හිතන්නේ මුතුන් මිත්ව නැගපු විදිය තමයි මේ තියෙන්නේ පඩිපල. ඉතින් ඉස්සර පඩිපලක් නායකීල්ල කරලා ඒ පඩිපල මතුවෙලා තියෙනවා. ඒකත් ෆස්ට් ටයිම් මම දැක්කේ. ඉතින් අපි බලමු මෙන්න තියෙනවා නායකීල්ල ඉවරලා සීත ගඟුල හරියෙන් ගිහිල්ලා තියෙන විදිය. ඉතින් මෙතන අස් කරන්නේ නැත්තේ ඇයිද දන්නේ නැහැ. ඉතින් හේතුව ඉස්සර නෑවත් එක්ක මෙතන. ඉතින් මෙන්න තියෙන අර මම කිව්වා වගේ උඩ දියැල්ල දැකපු විදිය. මෙතන පල්ලහැල්ල ලස්සනටම පේන දියැල්ල. බස් එකේ යන ගමන් මම මේ වීඩියෝ එක ගත්තේ. ඉතින් ඒකන ලස්සනයි දකින්න ඕන අත්දැකීමක්. ඉතින් මරු ඒ වගේම තමයි අපි ඉස්සරහා වීඩියෝ එකකුත් බලමු. මම සිරිපාතත් මේම යන ගමන් වීඩියෝ එකක් ගත්තා. කන්දට ලස්සනට එහා පැත්තෙන් පේනවා. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මගේ YouTube channel එකේ තව travel videos තියෙනවා. ඒ වගේම සිරිපාද වන්දනා 2 එක තියෙනවා. ඒ වගේම 1 එකක් තියෙනවා. ඒකත් බලන්න මගේ YouTube channel එක ඇතුළට ගිහිල්ලා. ඒක වගේම like follow කරන්න මගේ Facebook YouTube channel ටික. මෙන්න තියෙනවා මම කිව්වා අනිත් වීඩියෝ එක බස් එකේ යද්දි ගත්ත. ඉතින් සිරිපාද ලස්සනට පේනවා පාර පැත්තට. ඒ වගේම අපිට තව දෙයක් වුණා. ඉතින් මගදී අපිට බස් නැති වුණා පෙට්‍රල් කේස් එක හින්දා. පෙට්‍රල් නැති හින්දා අපිට ඊට පස්සේ ලොරියක් සෙට් වුණා. අපි ඉතින් ඒ ලොරිය ආව ඒ අයියට ගොඩක් ස්තුතියි. ඉතින් ගොඩක් පිං අපි ලොරිය ගෙනාවට. හැමෝටම good bye. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ බලව හැමෝටම පොඩක් ස්තුතියි. ඒ වගේම මගේ YouTube Facebook TikTok like follow කරගෙන යන්න subscribe කරන්න. පතාතයි. ආයි හමු වෙමු.